බිරියානි එක මම try කරන්න ආපු fried rice රුපියල් 2000 මේ බිරියානි එක මට හිතා ගන්නත් බෑ. ඇත්තටම හොඳ quality බිරියානි එකක්. මේ තියෙන VIP area එක. මෙතන තියෙනවා කාල්දුවක් එහෙම තියලා. DJ එක හැමදාම play කරනවද? නැහැ සිකුරාදා සෙන්සුරාදා. මේ තියෙන wedding hall 1 එක. ගොඩක් ඉඩ කඩ තියෙනවා. ලස්සන open garden එකක් තියෙනවා. මේගොල්ලෝගේ sky view restaurant එකට ලස්සන බාර් එකක් තියෙන්නේ. මේ වගේ බෙඩ් එකක් තියෙනවා. ඒත් එක්කම මිරර් එකක් තියෙනවා. හෙලෝ සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම ඉන්නේ අම්බලන්ගොඩ ඌරවත්තේ. ඌරවත්තේ ඔයාලා කවුරුත් දන්න Sea Breeze hotel එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේගොල්ලෝගේ තියෙනවා restaurant එකක්. මේ restaurant එකේ තියෙනවා super biryani එකක්. ඉතින් ඔන්න අද ආවා biryani එක try කරන්න. biryani එක try කරන්න කලින් අපි යමු මේගොල්ලෝගේ facilities ටිකක් බලන්න. ඉතින් මෙයාලට තියෙනවා ලස්සන beach view එකක් එහෙම. ඇතුල් වෙනකොටම මේ පැත්තේ තමයි ඒගොල්ලෝගේ restaurant එක තියෙන්නේ. මෙතන තමයි entrance එක. ඉතින් මෙතන ඉඳන් hotel එක පෙන්නුවොත් මෙන්න මේ වගේ ලස්සනට තියෙනවා. යමු ඇතුළට ගිහලා බලමු මේගොල්ලෝගේ hotel එක කොහොමද කියලා. ඉතින් Sea Breeze hotel එකේ තියෙනවා ලස්සන beach view එකක්. අපි යම් beach view එක බලන්න. ඉතින් මේ පැත්තට ඇතුල් වෙනකොටම ඔයාලට තියෙනවා මේ පැත්තේ VIP area එකක්. ඉතින් මෙතන ඔයාලට parties ගන්න පුළුවන්. beach එක දිහා බලාගෙන drinks ගන්න පුළුවන්. මේ තියෙන VIP area එක. මේ පැත්ත beach එක. නියම time එක sunset එක ගන්නට set වෙලා තියෙනවා. මෙතනට ආවම හරියට මට feel වෙන්නේ ගාලු කොටුව වගේ. මෙතන තියෙනවා කාල්දුවක් එහෙම තියලා. මෙතනින් ඔයාලට beach එකට බහින්න පුළුවන්. පොඩ්ඩක් beach එකට බහලා ඇවිදිමු. ඔන්න ඉතින් ඔයාලට ආවම ඩිනර් එක ගන්න beach එක පැත්තටත් ඇවිල්ලා පොඩ්ඩක් උලන් පාරක් විතර chill එකේ ඉන්න පුළුවන්. මෙතන නම් මරු drinks ගන්න යාළුවොත් එක්ක birthday party එකකට එහෙම. hotel එකට ඇතුල් වෙනකොටම ලස්සන garden එකක් තියෙන්නේ. ඔයාලට restaurant එකට ආවම මෙන්න මේ වගේ dining area එකක් තියෙනවා. මෙතන ඔයාලලා කෑම ගන්නත් පුළුවන්. ඒත් එක්කම මේ පැත්තේ තියෙනවා dining area එකක්. ලස්සන garden එකක් තියෙන්නේ. ඒත් එක්කම hotel එකට ඇතුල් වෙනකොටම වම් අත පැත්තේ මේගොල්ලෝගේ pool area එක තියෙනවා. දැන් නම් pool එක පොඩක් use කරනවා. ඉතින් pool එක ගාවම මේගොල්ලෝගේ DJ එකක් play වෙනවා. ඔන්න ඔයාලා restaurant එකට ආවම කෑම කන ගමන් සින්දුවක් එහෙම අහගෙන DJ එක අහගෙන ඔයාලට කෑම ගන්න පුළුවන්. යන් DJ එක පැත්තට. හලෝ ආයුබෝවන් කොහොමද මල්ලි? මේ ඉන්නේ විමුක්ති මල්ලි. එතකොට මෙයා සංජය. ඉතින් කොහොමද? හොඳයි ඉතින් බාර ගන්න නැහැ. DJ එක හැමදාම play කරනවද? නැහැ සිකුරාදා සෙන්සුරාදා. සිකුරාදා සෙන්සුරාදා අපිට කැමති සින්දුවක් ඇවිල්ලා මෙතනට රික්වෙස්ට් කරන්න පුළුවන්. නියමයි. ඉතින් ඔන්න දැන් නම් ප්ලේ කරන්න එපා මම වීඩියෝ කරන නිසා. ඒක තමයි හොල්ඩ් කරලා තියෙන්නේ. එතකොට ඉතින් විමුක්ති මල්ලි ඉන්නවා. හොඳ DJ ආටිස්ට් කෙනෙක්. එතකොට හොඳ එක්ස්පීරියන්ස් තියෙන දෙන්නම. තව ෆැසිලිටිස් ගොඩක් තියෙනවා. මේගොල්ලෝ ගාව තියෙනවා රූම්ස්. එතකොට ස්කයි view රෙස්ටොරන්ට් එකක් තියෙනවා. අපි මේ පැත්තටත් යන්. මම ඔයාලට පෙන්නන්නම්. මෙතන ඉඳගෙන හෝටල් එක මාර ලස්සනයි. ඉතින් ලයිට්ස් වදිනවා. ඉතින් මේකේ තමයි මේගොල්ලෝගේ wedding hall තියෙන. wedding hall 3ක් තියෙනවා. මේ තියෙන wedding hall 1 එක. මේ පැත්තෙන් තමයි beach එකට යන්න පුළුවන්. මොන මගේ සහයෝගයට මම ගත්තා විමුක්ති මල්ලි. විමුක්ති මල්ලි ඉතින් hotel එක ගැන හොඳට දන්නවා. විමුක්ති මල්ලි විස්තර කරයි අපි යන reception එක පැත්තට. මේ තියෙන reception එක. ඉතින් office එක තියෙනවා මේ පැත්තේ. මෙතනින් තමයි entrance එක තියෙන්නේ නේද? ඔයාලට මේ පැත්තෙන් ඇතුල් වෙන්නත් පුළුවන්. මෙතන තමයි තියෙන්නේ මේගොල්ලෝගේ දෙවෙනි wedding hall එක. hall number 2 එක. මේ පැත්ත main road එක. අපි ආව මෙයාලගේ second floor එකට. මෙතනත් තියෙනවා ලස්සන area එකක්. මෙතනත් ඔයාලට private parties එහෙම ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ගොඩක් ඉඩ කඩ තියෙනවා. tables දාලා තියෙනවා. ඔන්න ඔයාලගේ VIP birthday party එකක් වුණත් party එකක් වුණත් ගන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා මේගොල්ලෝගේ ලස්සන bar එකක්. මේ පැත්තේ තියෙනවා සෝෆා දාලා. අම්බලන්ගොඩ කිව්වම ඉතින් රෝකට තමයි දෙන්නෙක් ඉන්නවා. කවුද දන්නේ නැහැ මේ දෙන්න. දැන් අපි යම් මේගොල්ලෝගේ rooms තියෙන පැත්තට. ලස්සන open garden එකක් තියෙනවා. rooms ඉස්සරහම. rooms තියෙන පැත්ත නම් මාර ලස්සනයි. හරිම නිස්කලංකයි. මම ඔයාලට පෙන්නන්න Sea Breeze hotel එකේ room එකක තියෙන facilities මොනවද කියලා.
මේ වගේ බෙඩ් එකක් තියෙනවා. ඒත් එක්කම මිරර් එකක් තියෙනවා. මේ වගේ ටීවී එකක් තියෙනවා. කබඩ් එකක් තියෙනවා. මිනි ෆ්‍රිජ් එක තියෙනවා. ටේබල් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ කබඩ් එකක් තියෙනවා. ඒත් එක්කම අපිට ටවල් රැක් එකක් තියෙනවා. ටේබල් එකක් තියෙනවා පොඩි. චෙයාර් එකක් තියෙනවා. ඉතින් කොහොමද view එක? මේ වගේ චූටි බැල්කනි එකක් තියෙනවා. බාත්රූම් එක පැත්තට ගියොත් මෙන්න මේ වගේ ෆැසිලිටිස් ටිකක් තියෙන්නේ. කොමඩ් එක තියෙනවා. ඒත් එක්කම සින්ක් එක තියෙනවා. මේ වගේ මිරර් එකක් තියෙනවා. hot and normal water shower එක තියෙනවා. මේ වගේ තමයි රූම් එක. ඉතින් මේ රූම් වල ස්ටාර්ටින් ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 4500ක්. ඒතර මේගොල්ලෝගේ ඩේ අවුට් පැකේජස් තියෙනවා රුපියල් 3000 ඉඳන්. මම මේ දාලා තියෙන නම්බර්ස් වලට කෝල් කරලා බලන්න වැඩි විස්තර වලට දැනගන්න. bar and restaurant. යකෙක් ඉන්නේ මෙතන. යම රජුරෝ. ඉතින් මම ආවා මේගොල්ලෝගේ ස්කයි view restaurant එකට. මාරම ලස්සනයි. හුලං පාරත් හොඳට වදිනවා ඇඟට. මෙන්න මේ වගේ ලොකු ඕපන් ඒරියා එකක් තියෙන්නේ. මල් තියලා ලස්සනට ගොඩක් ඉඩකඩ තියෙනවා. මාර ලස්සන ගාඩන් එකක් තියෙන්නේ. ලයිට්ස් දාලා ඕපන් ලයිට්ස් දාලා මේක නම් මාර තීම් එකක්. ඉතින් මේ පැත්ත පෙන්නුවොත් මෙන්න මේ වගේ ලොකු ඒරියා එකක් තියෙනවා. ඔයාලට බර්ත්ඩේ පාටිස් ෆන්ක්ෂන්ස් එහෙම ගන්න. ඉතින් ඔයාලා වෙඩින් එකකට ආවත් මේ පැත්තට ඇවිල්ලා වාඩි වෙලා නිදාසේ ඉන්න පුළුවන්. ඉතින් මේ පැත්තේ DJ එකක් වුණත් ප්ලේ කරන්න පුළුවන්. මෙතන VIP areas තියෙනවා. අර පැත්තේ washroom එහෙම තියෙනවා. මෙතන නම් මරු ඉඩකඩ හොඳට තියෙනවා. ඉතින් ස්කයි view එකේ ලස්සන ටේබල් ටිකක් තියලා තියෙනවා. ඔයාලට නිදාසේ වාඩි වෙලා ඉන්න පුළුවන්. දැන් මල්ලි රෙස්ටුරන්ට් එකට කෑම ගන්න එන කට්ටියට මෙතනට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න පුළුවන්ද ටිකක්? පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. වාව් මෙතනට ආවම ලස්සනට පේනවා. එක්කඩුව පැත්තට යනකම්ම පේනවා. මෙතෙන් ඉඳන් පහළ බැලුවම මාරම ලස්සනයි. බීච් එක. පූල් ඒරියා එක. මේ තියෙන යාලගේ ස්කයි view එකේ තියෙන බා එක. දැන් අපි යමු රෙස්ටුරන්ට් එක පැත්තට. රෙස්ටුරන්ට් එකට ඔයාලට ඇතුලෙන් යන්නත් පුළුවන්. පාර අතර තියෙන්නේ පාර පැත්තෙන් යන්නත් පුළුවන්. ඉතින් මේකවල ඩිස්ප්ලේ කරලා තියෙනවා කෑම. පෝක් කරි එකක් තියෙනවා. බිරියානි එක මම try කරන්න ආපු. fried rice, chicken. ඉතින් බර්ගර්ස් තියෙනවා. grill තියෙනවා. යමු රෙස්ටුරන්ට් එක ඇතුලට. මේ වගේ ලස්සන රෙස්ටුරන්ට් එකක් තියෙන්නේ. ඩයිනින් ටේබල්ස් තියෙනවා මේ වගේ. අපි බලමු මෙයාලගේ මෙනු එක පොඩ්ඩක්. මෙයාලගේ මෙනු එකේ ෆුඩ් වැරයිටිස් ගොඩක් තියෙනවා. ඉතින් මම අද ආවේ මේගොල්ලෝගේ බිරියානි එක try කරන්න. fried rice තියෙනවා, soup තියෙනවා, sandwich, salads, chopsy, rice, noodles හැමදේම තියෙනවා. කොත්තු, Italian special, Indian food තියෙනවා. එහෙනම් අපි ඕඩර් එක දාමු බිරියානි එක. ගයිස් පොඩ්ඩක් ක්‍රෑ වුණා. ඔන්න ඉතින් මම ඕඩර් කරපු බිරියානි එක ආවා. බිරියානි පෝෂන් එක ගැන කිව්වොත් මේ පෝෂන් එක කන්න පුළුවන් 4 දිනකට විතර. මේ පෝෂන් එක වෙන්නේ රුපියල් 2000යි. මම ඔයාලට පෙන්නන්නම්. රුපියල් 2000 මේ බිරියානි එක මට හිතා ගන්නත් බෑ. විතර 3ක් තියෙනවා. මෙතන චිකන් කෑල්ලක් තියෙනවා. ඒගොල්ලෝ ගානිෂ් කරලා තියෙනවා ලස්සනට. ෆ්‍රයි අනියන් තියෙනවා. ඒගොල්ලෝ රයිත එකක් දීලා තියෙනවා මේ විදියට. ඒත් එක්කම මෙන්න මේ පැත්තේ තව සෝස් එකක් තියෙනවා. තික් සෝස් එකක්. බිරියානිගේ පෝෂන් එක කිව්වොත් රුපියල් 2000ට මාර දිර වටනවා. හිතා ගන්න බෑ කොහොමද රුපියල් 2000ට මේක මේ විදියට දෙන්නේ කියලා. රයිත එකත් හොඳට හදලා තියෙනවා. යෝගට් දාලා තියෙනවා, කැරට් දාලා තියෙනවා, එතකොට අන්නාසි දාලා තියෙනවා, කියුකම්බර් දාලා තියෙනවා. සෝස් එකක් තියෙනවා. මේක නිකන් ග්‍රේවි එකක් වගේ. ඒත් එක්කම පොඩක් චට්නියක් වගේ කාලම් බලමු මොනවද කියලා. ඔන්න ගයිස් වීඩියෝ එකට කියලා නෑ. ඔයාලත් මේ විදිහට මේ පෝෂන් එක ගන්න පුළුවන්. මෙතනට ආවම රුපියල් 2000ක් විතරයි වෙන්නේ. කාලා බලමු රස කොහොමද කියලා. රයිතට ගුත් දාලා බිරියානි රයිස් එකේ පෙනුණා නියමයි. කාලා බලමු රස. මෙයාලා පාවිච්චි කරලා තියෙන ස්පයිසස් වල රස හොඳට දැනෙනවා. ඇත්තටම හොඳ ක්වොලිටි බිරියානි එකක්. මට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් ඇවිල්ලා කන්න කියලා. ඇත්තටම නියමයි. රස හොඳට තියෙනවා. ෆ්‍රයි අනියන් එහෙම හැපෙනවා මාර රසයි. රයිත එකත් ගොඩක් රසයි.
ඇත්තට මම කාපු රසම බිරියානි එක. ඉතින් බිරියානි එකට එන්න මෙන්න මේ වගේ චිකන් කෑල්ලක්, චිකන් කකුලක්. කාලා බලමු චිකන් කෑල්ලක් කොහමද කියලා. ඔරිජිනල් බිරියානි ටේස්ට් එක. ඇත්තටම ඉන්දියන් බිරියානි එකක්. චිකන් කෑල්ලත් හොඳට අර මේගොල්ලෝ පාවිච්චි කරපු ස්පයිසස් එහෙම හොඳට ඇබ්සෝබ් වෙලා දිනවා. මාරම රසයි. හොඳට ෆ්‍රයිඩ් වෙලා දිනවා. ඉතින් මේගොල්ලෝ බිරියානි එකට කජු එහෙම දාලා දිනවා. හොඳට රසට හැපෙනවා. බිරියානි එක ඉන්දියන් ටේස්ට් එකට නියමන තියෙන ඔරිජිනල් බිරියානි එකක්. ඔයාලට මේ දෙන චිකන් කෑල්ලට අමතරව බිරියානි එක ඇතුලේ චිකන් තියෙනවා. ඒක නම් හොඳට තැම්බිලා තියෙනවා. අම්බලන්ගොඩ තියෙන හොඳ ස්ටෑන්ඩඩ් එකට තියෙන බිරියානි එකක්. ඇවිල්ලා try කරලා බලන්න. ඉතින් guys ඔන්න අම්බලන්ගොඩ ඌරවත්ත සීබ්‍රීස් හොටෙල් එකට ආවොත් මේ වගේ රසම රස බිරියානි විතරක් නෙවෙයි තව දේවල් ගොඩක් තියෙනවා. ඩේ අවුට් පැකේජස් තියෙනවා. මේගොල්ලෝ ගාව හොඳ කම්ෆර්ටබල් රූම්ස් තියෙනවා. ඩේ අවුට් පැකේජ් පටන් ගන්න රුපියල් 3000 ඉඳන් ඒතකොට රූම්ස් පටන් ගන්නවා ප්‍රයිසස් රුපියල් 4000 ඉඳන් ඒත් එකම VIP පාටිස් බර්ත්ඩේ පාටිස් ඕන ෆන්ක්ෂන් එකක් මෙතන කරන්න පුළුවන්. ඒත් එකම බීච් view එකක් තියෙනවා. මාරම ලස්සනයි. මේ පැත්තේ තියෙනවා බාර් එකක් තියෙනවා. ඒත් එකම ස්කයි view රෙස්ටුරන්ට් එකක් තියෙනවා. මාරම ලස්සනයි. එතනත් බාර් එකක් තියෙනවා. ඉතින් ඔය වගේ පහසුකම් ගොඩක් තියෙනවා. ඉතින් ඔන්න ඔයාලගේ ෆන්ක්ෂන් එක බර්ත්ඩේ පාටි එක සිකුරාදා සෙන්සුරාදා වගේ දවසක නම් DJ එක ෆ්‍රී. ඒත් එක්කම ඔන්න ඔයාලගේ ලස්සනම ලස්සන දවස තවත් ලස්සන කරගන්න ඔයාලගේ වෙඩින් එක තවත් ලස්සන කරගන්න අඩුම ගානකට හොඳම පැකේජස් තියෙනවා මේගොල්ලෝ ගාව වෙඩින් පැකේජස්. ඉතින් රුපියල් 3000 ඉඳන් මේගොල්ලෝගේ ෆුඩ් මෙනු තියෙනවා. ඒත් එක්කම DJ එක ෆ්‍රී හම්බ වෙනවා. ඔන්න ඉතින් හොඳ වාසියක්. මේ පහළ තියෙන නම්බර්ස් වලට කතා කරලා ඔන්න වැඩි විස්තර අහගන්න. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා ඔයාලා හැමෝටම. වීඩියෝ එක හොඳ නම් මාවත් subscribe කරගෙන යන්න. follow කරන්න මගේ page එක, Instagram එක, TikTok. ජය වේවා. එහෙනම් ඉතින් මං නිවි යන හිල්ලේ රස ඉඳලා බිරියානි එක. ඔරිජිනල් ඉන්දියන් රස දෙන්නේ.